කොහොමද ඉතින් ඔයාලට ඔන්න A-level exam එකට තව තියෙන්නේ හරියටම මාස එකමාරක විතර කාලයක්. මම ඔන්න දවසින් දවස වීඩියෝ අරගෙන ඔයාලව බය කරනවා කියලා ඔයාලා හිතනවා ඇති. හැබැයි එහෙම නෑ. මම ඔයාලට මතක් කරන්නේ මේ මාස එකමාර ඇතුලේ ඔයා ගහන්න ඕනේ ගේම සුපිරියටම ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ අපිට සාර්ථකව ඉවර කරන්න වෙන්නේ නෑ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා MCQ ටික ගොඩ දාගන්නේ කොහොමද කියලා. එතකොට MCQ ටික එහෙම ගොඩ දාගත්තී ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න ටික අපි කොහොමද හරියටම කරගන්නේ? ඒකට කොහොමද වැඩේ ගොඩ දාගන්නේ කියන එක. අන්න ඒකනේ තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් දේශකෝණ channel එක subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න මාත් එක්ක. මෙන්න මේ ප්‍රශ්න ටිකට අපි උත්තර ලියද්දී සාමාන්‍යයෙන් මම දන්න විදිහට පැය 3ක කාලයක් තමයි අපිට හම්බෙන්නේ මේ සම්පූර්ණ ප්‍රශ්න ටිකටම උත්තර ලියන්න ගොඩක් විෂයන් වලදී. එතනදී වැඩි කොටසක් ඔයාලට ලකුණු හම්බෙන්නේ රචනා ප්‍රශ්න වලට. ඊට වඩා අඩු කොටසක් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ඔයාලට හම්බෙන්නේ. එතකොට මේ පේපර් එකේ වැඩි ලකුණු ගන්න නම් ඔයා වැඩිපුර ලියන්න ඕනේ කොයි ප්‍රශ්නද? අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔයා වැඩිම ලියන්න ඕනේ රචනා ප්‍රශ්න. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න වැරදුනා කියලා ඔයාට අඩු වෙන ලකුණු ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඔයාට ඒ හරහා ලැබෙන ලකුණු ප්‍රමාණයත් අඩුයි. ඒක නිසා රචනා ප්‍රශ්නයක් ඔයාට වැරදුනොත් ඔයාට රචනා ප්‍රශ්නයක් ලියා ගන්න වෙලා මදි වුණොත් එහෙම ඔයාට ලොකු ලකුණු ප්‍රමාණයක් පේපර් එකකින් අඩු වෙනවා. ඒ වගේම ඔයා මුලදීම අනිවාර්යෙන් රචනා ප්‍රශ්න ටික ලියලා ඉවර කරොත් එහෙම ඔයාට අනිවාර්යෙන් ඒ හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඒක නිසා පළවෙනි පේපර තමයි ඔයාට පේපර් එක අතට හම්බුණු ගමන්ම ඔයා තෝරගන්න ඕනේ රචනා ප්‍රශ්න කොටස කරන්න. එතනදී ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි ව්‍යුහගත වුණත් රචනා වුණත් මුළු ප්‍රශ්න පත්‍රයම හොඳින් කියවලා ඔයා තීරණය කරන්න ඕනේ රචනා ප්‍රශ්න 6න් කොයි ප්‍රශ්න හතරද ඔයා තෝරගන්නේ කියන එක. මෙන්න මේක තෝරගන්නදී ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි සමහර රචනා ප්‍රශ්න වල සමහර කොටස් පුළුවන්. හැබැයි තව ප්‍රශ්නයකට ගියාම ඒකේ තව කොටසක් බෑ. ඒක නිසා ඔයා හිතනවා හැම කොටසකින්ම කෑල්ල කරලා තියෙනවා කොයි කෑල්ලෙන් හරි ඔයාට ලකුණු හම්බෙයි කියලා. අනේ ඒ මොඩ වැඩේ නම් කරන්න එපා. ඔයාට ලකුණු හම්බෙන්නේ ප්‍රශ්න 4කට විතරයි. ඒක නිසා හොඳට තීරණය කරලා ඔයාට වැඩිම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න 4 තෝරගෙන මුලින්ම මේ ප්‍රශ්න 4 කරලා ඉවර කරන්න. එතනදී ඔයා එක ප්‍රශ්නයකට කොච්චර කාලයක් ගන්න ඕනේද ගන්නවද කියන කාරණාව ඔයා A level වලට යන්න කලින් ප්‍රැක්ටිස් කරලා ඔයා තේරුම් අරගෙන ඉන්න ඕනේ මට ප්‍රශ්නයක් ලියන්න කොච්චර වෙලාවක් යනවද මම කොච්චර වෙලාවකින් මේක ඉවර කරනවද කියලා. එහෙම දැනගෙන ගියාම එක්සෑම් එක වෙලාව ඔයා ප්‍රශ්න ටික ලියාගෙන යති. ඒ අදාළ කාල වේලාව පණිනවා වගේ ඔයාට දැනෙති. ඔයා උත්සාහ කරන්න ඕනේ ඔයාගේ උත්තරේ කෙටි කරන්න. ඒ වගේම තමයි ඔයා මුලදීම තෝරගන්න ඔයාට හොඳටම පුළුවන් ප්‍රශ්න නිසා මතක තියාගන්න ඕනවට වඩා කල්පට අරන් ලියන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාට ඉතුරු ප්‍රශ්න ටික මග ඇරෙනවා. හරිද? ඒක නිසා රචනා පේපර් එකේ වැදගත්ම දේ තමයි හරියට ප්‍රශ්න 4ක් තෝරගන්න. ඒ ප්‍රශ්න 4ට වැල්වට අරන් නැතුව අවශ්‍ය දේවල් ටික විතරක් ලියන්න. ඊගාවට ඔයා යන්න එපා ඉතුරු ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. හරිද? ගොඩක් අය හිතනවා වෙලාව තියෙනවා මට ප්‍රශ්න 6ම ලියන්න පුළුවන් කියලා හිතනවා. එහෙම කරන්න යන්න එපා. ප්‍රශ්න 4ක් ඉවර වුණාට පස්සේ ඔයා යන්න ව්‍යුහගත රචනා පේපර් එකට. හරිද? මම කිව්වා ඉස්සෙල්ලාම රචනා පේපර් එක කරන් ඊළඟට යන්න ව්‍යුහගත රචනා පේපර් එකට. ගිහිල්ලා ව්‍යුහගත රචනා පේපරේ බැඩිය හිතන්න නැතුව ඔයාට එකපාරට ඔලුවටම උත්තරේ ලියාගෙන යන්න. මොකද ගොඩක් වෙලාවට ඒක හරි ව්‍යුහගත රචනා පේපර් එකක සරලව ඔයාට තේරුම් ගන්න පුළුවන් විදිහේ ප්‍රශ්න තමයි තියෙන්නේ. සීමාන්තික ලෙස විස්තර කරලා ලියන්න ප්‍රශ්න නැහැ. ගොඩක් අය කරන වැරද්දක් තියෙනවා මේකෙදී. අර ඒකේ ටිකක් විස්තර කරලා අහන ප්‍රශ්න තියෙනවනේ කීපයක්. ඒ ප්‍රශ්න වලට ඕනවට වඩා විස්තර කරලා පිටු ගණන් ලියන්න උත්සාහ කරනවා. අනේ අපරාධ වෙලාව සහ ඒ කඩදාසියේ තියෙන ඉඩ ප්‍රමාණයට සරලන්න සරල පිළිතුරු වලින් ව්‍යුහගත රචනා ප්‍රශ්න ඉවර කරන්න. ඒතර පැයක් ඔයාලට හම්බෙන්නේ ව්‍යුහගත රචනා පේපර් එකට. කියන්නේ පැය දෙක ඇතුලේ. එතකොට මේ පැයෙන් ඔයා විනාඩි 45ක කාලයක් ඇතුළත ව්‍යුහගත රචනාව ඉවර කරන්න ඕනේ. සමහර වෙලාවට වෙලාව මදි වෙන්න පුළුවන්. හරිද? හැබැයි අවසාන පැය භාගෙදී උනත් ඔයාලා ව්‍යුහගත රචනා පේපරේ ටක් ගන්න අකුරු කැත උනත් ඔයාලා ලියාගෙන යන්න පුළුවන්. ඒක නිසා මුලදී ව්‍යුහගත රචනාව කරන්න යන්න එපා. ඔයා හොඳට මේක උත්තර ලියුවත් ඔයාට ඒක ලැබෙන ලකුණු ප්‍රමාණය අඩුයි. ඊළඟට වැදගත්ම දෙයක් තමයි රචනා ප්‍රශ්න පත්‍රයේ මම ඔය කිව්ව විදිහට ව්‍යුහගතත් ඉවරනාට පස්සේ තවත් ඔයාලට වෙලාව ඉතුරු වෙලා තියෙනවා නම් රචනා ප්‍රශ්න වල අමතර එක ප්‍රශ්නයක් ලියුවට කමක් නැහැ. මොකද ඔයා නොහිතන විදිහට හරිද? ඔයා නොහිතන විදිහට ඔයා ලියපු රචනා ප්‍රශ්නක මොකක්
මොකක් හරි පොයින්ට් එකක් වැරදිලා මුළු ප්‍රශ්නෙම වරදින තත්යකටපත් වුණොත් ඔයාට සම්පූර්ණ ප්‍රශ්නයක ලකුණු නැති වෙනවා. ඒ වෙනුවට ඔයා බැරි හරි තවත් ප්‍රශ්නයකට උත්තර දීලා තිබුණොත් ඒක ඔයාට අවස්ථාවක් වෙනවා අර නැති වෙන ලකුණු ටික ආපහු ලබා ගන්න. හැබැයි මේක කරන්න ඕනේ ඔයාට වෙලාව තියෙනවා නම් විතරයි. එහෙම නැතුව ප්‍රශ්න ටිකත් හිර වෙලාවත් කල්පනාකරණය කරගන්න බැරුව අසීමිත ලෙස ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා එතනදී අසාර්ථකයි කියන එක මතක තියාගන්න. ඊගොල්ලට රචනා සහ ව්‍යුහගත රචනා කියන මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී වැදගත්ම අවධානය කළ යුතු කාරණාවක් තමයි ඔයාට පුළුවන් නම් පේපර් එක හතට හම්බෙලා ඔයා අදාළ ප්‍රශ්නෙක තෝරගත්තට පස්සේ ඒකෙදි කටුවට මම මෙන්න මේ පොයින්ට් ටික ගැන තමයි ලියන්නේ කියන එක සාමාන්‍ය විනාඩි 5ක් විතර අරගෙන කටුවට ලියාගෙන යන්න අර ඔයාට දෙන පේපර් එකේ. එතකොට ඔයාට පේපර් එකකින් උත්තර පත්‍රයට යනකොට ඔයාට මතකයි මම මෙන්න මේ පොයින්ට්ස් ටික ගැන තමයි ලියන්නේ කියලා. එතකොට ඔයා අසීමාන්තික විදිහට ලියන්න යන්නේ නැහැ. ඔයාට කරුණු අමතක වෙන්නේ නැහැ. හරිද? ඒක වැදගත් ට්‍රික් එකක්. ඊගොල්ලෝ මම ඔයාලට කියලා දෙන තවත් වැදගත් ට්‍රික් එකක් තමයි ඔයාට රචනා ප්‍රශ්න පත්‍රය අතට හම්බුණු ගමන්. හරිද? ඔයාට ඒ පේපරේ අහලා තිබුණත් නැතත් ඔයාට අමතක වෙන ක්ෂණිකව ඔයා මතක තියාගෙන ඉන්න සූත්‍ර ටික ඊළඟට මොන හරි සිංහල වගේ විෂයකදී කවි මොන හරි තියෙනවා නම් ඒවා උද්දෘත මොන හරි තියෙනවා නම් ඒවා අන්නේ දේවල් ඔයාගේ අර කටුකොළ ටික හම්බුනාට පස්සේ කියන්නේ එක්සෑම් එකට ගියාම ඔයාලට දෙනවනේ කටුකොළ සෙට් එකක්. අන්නේ කටුකොළ සෙට් එක දීලා පස්සේ තමයි පේපර් එක දෙන්නේ. අන්නේ අවස්ථාවේදී ඒකේ ඔයාට ඒ මතක තියෙන අමතක වෙන දේවල් ටික ඉක්මනින් සටහන් කරගෙන යන්න. එතකොට පේපර් එක අතට හම්බුනාට පස්සේ අර එන ස්ට්‍රෙස් එකත් එක්ක අදාළ විෂය කරුණු අමතක වෙන එක ඔයාට වළක්ව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරලා රචනා සහ ව්‍යුහගත රචනා කියන ප්‍රශ්න පත්‍ර දෙක ඔයාට කොට දා ගන්න හැකියාව ලැබෙනවා. ඊගාවට වැදගත්ම දේ තමයි අවසානයේදී ඔයාගේ පේපර් එක ඔයා හොඳින් චෙක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට සමහර කොටස් මගේ ඇරෙන්න පටන් ගන්නවා. ඒක නිසා කාලය ගැන හොඳට හිතලා කොහොමද අපි මේක කළමනාකරණය කරන්නේ කියන එක කලින් ඉඳලා ප්‍රැක්ටිස් කරලා එක්සෑම් එකට ගියාම මේක අනිවාර්යෙන් ගොඩ දා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මාසෙකමාරකින් මේ ගේම් එක අපිට ඉවර කරන්න හොඳම කාලේ තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රැක්ටිස් කරලා ඒ ගේම් එක ගොඩ දාලා ඔයාගේ විශ්වවිද්‍යාල තීරණය හැබෑ කරගන්න හැම කෙනෙක්ටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අදට ගේම් එක ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.